අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ Java development environment එක හදාගන්නේ කොහොමද කියලා. කියන්නේ Java development environment එක හදාගත්තේ අපිට මුලින්ම ඒ කියන්නේ Java software එක Java එක run කරන්න IDE එක මොනවද කරන්නත් මේ JDK Java development kit එක අපි අපේ machine එකට install කරලා තියෙන්න ඕන. අපිට මේක check කරගන්න පුළුවන් සමහර විට අපිට මේක install කරලා තියෙනවද එහෙම නැත්නම් තියෙන්නේ මොන version එකද මේක install කරලා නැද්ද කියන එක අපි මුලින්ම check කරගන්න ඕනේ JDK එකක් download කරගන්න කලින්. ඉතින් අලුත් versions තියෙනවා අපේ තියෙන version එක පරණයිද කියන එකත් මේකෙන් දැනගන්න පුළුවන්. එතකොට කොහොමද මේක check කරන්නේ? මම මුලින්ම කියලා දෙන්නේ ඒක. හරි. අපි search bar එකට ගිහිල්ලා හරි හරි type කරන්න cmd කියලා. command prompt කියන එක cmd කියලා type කරන්න. හරි. ඉතින් command prompt. අපි ඒක උඩ click කරා. click කරාට පස්සේ අපිට දැන් ඕන check කරගන්න JDK එකක් ඒක install වෙලා තියෙනවද කියලා. එතකොට ඒක type කරලා අපි Java space dash version and hit enter. හරි. දැන් මෙතන පේනවා Java version 16.0.2 කියන එක වගේ machine එකේ already install වෙලා තියෙනවා. හරි. දැන් මේක අපි install කරලා නැත්නම් මෙතන මේක install කරලා නැහැ කියන එක version එකක් වෙන්නේ නැහැ. එහෙමනම් අපි එකක් JDK එකක් download කරගන්න ඕන. හරි. මෙතන අපි පෙන්නුවා JDK එකක් දැන් install කරලා තියෙනවා කියලා. එහෙම තමයි Java development එකක් install කරලා තියෙනවද? තියෙනවා නම් මොකක්ද version එක සහ install කරලා නැද්ද කියලා දැනගන්න එහෙම.